එක්ස් කින්න බටෙක් ප්‍රෘසාහන ඇඳ එහි කොටස් නම් කරන්න එක්ස් කින්නවල ත්‍රියෝතා විනිදුම් බලය පාලනය කළ හැකි කෙසේද? අපි අඳින් බලන්න. දල එක්ස් කින්න සටහන මේ දල සටහන මේකේ සූත්‍රිකාවක් තියෙනවා. සූත්‍රිකාවට අපි කුඩා විභවන්තරයක් වෝල්ට් 10ක විතර විභවන්තරයක් දෙනවා. ඒ විභවන්තරයෙන් මේක රත්ත්‍ර ප්‍රාප්ත වෙනවා. මේක ඍණාග්‍රයට අපි දෙනවා වෝල්ට් ලක්ෂයක විතර විභවයක්. මෙතන තියෙනවා ඇනෝඩ් එක. ඇනෝඩ් එකේ ඉදිරි පෘෂ්ඨය අපි ටන්ස්ටන් හෝ මොලිබ්ඩිනම් වලින් හදනවා. පත් වෙන්නේ නැති වෙන්න. පිටිචුවරට සුරත තඹ වලින් හදනවා. ජලය ඇතුල් කළ සිසිලන විදිහට. ඒත් මේකෙදි රත් වෙලා තර්මයින් විමෝචනය කියලා අපි කියන තාපය නිසා ඉලෙක්ට්‍රෝන විසරණය වෙනවා. ඒකට අපි ඍණ විභවයක් දෙනවා. වෝල්ට් ලක්ෂයක විතර මෙතන ධනාග්‍රේ ඇනෝඩ් එක පැත්තට ඉලෙක්ට්‍රෝන වේගයෙන් ගමන් කරලා ඇනෝඩ් එක හැප්පිලා ඒවයි ශක්තිය ෆෝටෝන බවට පත් වෙලා එක්ස් කිරණ ලෙස විමෝචනය වෙනවා. ඔක තමයි එක්ස් කිරණ බටේ සරල ආකාරය. ඒකට අපෙන් අහනවා අපිට කියනවා ත්‍රියෝතාවය වැඩි කරගන්න. ත්‍රියෝතාවය කියන්නේ මොකද්ද? එක්ස් කිරණ ගණන. එහෙම නැත්නම් ෆෝටෝන ගන්න. එහෙනම් අපි තර්මයින් විමෝචනය වැඩි කරන්න අපි සූත්‍රික විභාන්තරය වැඩි කරනවා. එහෙනම් ත්‍රියෝතාවය පාලනය කරන්න පුළුවන් සූත්‍රික විභාන්තරේ. එතකොට එක්ස් කිරණ ෆෝටෝන ගණන එහෙම නැත්නම් විනිදුම් බලය එහෙම නැත්නම් එක්ස් ෆෝටෝන එක ශක්තිය පාලනය කරන්න පුළුවන් අධි විභාන්තරේ. මේ විභාන්තරය වැඩි කිරීමෙන් අපිට පුළුවන් එක්ස් ෆෝටෝන එකේ ශක්තිය වැඩි කරන්න. අපිට හිතේ HF max සමාන EV. ඒතර V වැඩි කරාම අපිට සංකේතය වැඩි කරනවා. අන්න ෆෝටෝන එක විනිදුම් බලය වැඩි කරනවා කියන සංකේතය වැඩි කිරීමක්. සංකේතය වැඩි කරන්න අධි විභාන්තරය වැඩි කරන්න ඕනේ. ත්‍රියෝතාවයවත් ෆෝටෝන ගන්න වැඩි කරන්න නම් සූත්‍රික විභාන්තරය වැඩි කරන්න ඕනේ. ඒතර සූත්‍රිකාව රප්ත තත්ත්වලා තමයි විමෝචනය වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන විමෝචනය වැඩි වෙනවා. ඊළඟට කියනවා 10 කිලෝ වෝල්ට් ඒ කියන්නේ වෝල්ට් 10000ක් ඇනෝඩ් එක විභවකුත් 15 මිලි ඇම්පියර් ඇනෝඩ් ධාරාවකුත් යොදා එක්ස් කිරණ බටයක් යොදා ක්‍රියා කරනු ලැබේ. තප්පරයේදී ඇනෝඩ් එකේ ගැටෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සොයන්න කියනවා. එහෙනම් සූත්‍රික මේ ඇනෝඩ් ධාරාව ලෙස ගලන ඉලෙක්ට්‍රෝන ගන්න n ඩොට් නම් n ඩොට් සමානයි අපි ධාරාව I බෙදීම E කියන සූත්‍රයෙන් ගන්නවා. ඒක තප්පරේ යන ධාරාව I නම් I බෙදුවම E වලින් n ඩොට් එනවා. I කියන්නේ මිලි ඇම්පියර් 15යි 15 වැඩි කිරීම 10 තුන E කියන්නේ 1.6 වැඩි කිරීම 10 ඍණ 19. අන්න අපිට තප්පරට ඉලෙක්ට්‍රෝන ගන්න එනවා. බලමු කීයද කියලා. 9.375 වැඩි කිරීම 10 16. තප්පරයට. ඊට පස්සේ අපිට කියනවා ඇනෝඩේ තාපය නිබඳුන ශීඝ්‍රතාව ගණනය කරන්න. එහිදී යම් උපකල්පනයක් කරන ලැබුවොත් කවුරුද සඳහන් කරන්නේ. මේ ඇනෝඩේ ඉලෙක්ට්‍රෝන ගැටෙනකින් 95ක් විතරම තාපය බවට පත් වෙන්නේ. ඉතින් මේකේ ප්‍රතිශතය දෙන්නේ නැතිනම් අපිට 100යි කියලා වුණනම් ආසන්නව ගත හැකි. ඒතර මුළු 100ක් આવත් ඇනෝඩේ විභවය නිසා කින්න කාරී EV V සමානයි sorry අපිට P සමානයි VI කියන එක තේකි. ඒතර P සමානයි VI ඒක ඔක්කොම තාපය බවට පත් වෙනවා කියලා ගත හැකි. එතකොට අන්න එහෙනම් V කියන්නේ වෝල්ට් 10 බල 4යි වෝල්ට් 10යි I කියන්නේ 15 වැඩි කිරීම 10 ඍණ 3යි. ඒතර වෝල්ට් 150ක් විතර තාපය නිබදවනවා. ඔගේ 95ක් විතර තමයි තාපය වෙන්නේ. ඉදිරියට X කියන වෙනවා. එහෙනම් කොහොමද මුළු ඔක්කොම උපකල්පනය කරා මුළු මේ ධාරාවෙන්ම තාපය නිබදවනවා කියලා. ඔව් උත්තරේ 109 වෝල්ට් තමයි තියෙන්නේ. තුන්වෙනි එක X කියන සඳහා ලැබිය හැකි උපරිම සංඛ්‍යාතය හා ඒට අදාළ තරංගායමේ සොයන්න කියනවා. ඒතර මොකද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝනයේ මුළු චාලක ශක්තියම X කිරණයක් උනායි කියලා සංඛ්‍යාතයේ තරංගායමේ අහන්නේ. අබල් මේක කරන හැටි. ඒතර අපි ලියනවා HF max සමානයි EV කියන සූත්‍රය. ඉලෙක්ට්‍රෝනයේ මුළු ශක්තියම චාලක ශක්තිය වෙනවා. මේ චාලක ශක්තියම මේ ෆෝටෝනේ බවට පත් වෙනවා කියලා. H කියන්නේ 6.6 වැඩි කිරීම 1034යි. H6 H එක දීලා නැත්නම් එයාගේ ගන්න අපි 6.3 කියලා තියෙනවා. 6.3ම ගමු අපි. F max තමයි හොයන්න ඕනේ. E කියන්නේ 1.6 වැඩි කිරීම 10 19 වෙන 19. අන්න V කියන්නේ 10යි. කිලෝවෝල්ට් 10යිනේ. 10යි. අන්න F max වලින් හොයාගන්න. ඒක සුළු කරාම අපිට එනවා
2.4 එකට ගිහින් 10 18. 10 18 හර්ට්ස්. ඊට පස්සේ මේක තරංගයම හොයන්න නම් විසමන F ලැම්ඩා දානවා. එහෙනම් විසමන F ලැම්ඩා දානවා. F කියන්නේ c 3 වැඩි කිරීම 10 බල 8යි ආලෝකයේ වේගය. F කියන්නේ ඒතකොට 2.4යි 1 විතර සමාන කිරීම. 2.4යි 1 වැඩි කිරීම 10 බල 18 අන්න ලැම්ඩා හොයනවා. මේක ලැම්ඩා මිනිමම් කියලා කියත මිනිමම් කියලා කියත හැකි. එතකොට ලැම්ඩා මිනිමම් වගේ අපිට එනවා. ඒතර ඇති වේගයේ උඩ කෙටිම තරංගායමේ 1.2 අතර වැඩි කිරීම 10 10යි. 10 10 මීටර. හොඳයි එච්චරයි තියෙන්නේ.